iBond කියලා හැමදේනම පිළිගන්නවා. අදත් mobile application review එකකට. ඉතින් වීඩියෝට යන කලින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝත් ඉදිරියටත් ඔයාලන්ට ගෙන ගන්න පුළුවන් වෙන්නේ channel එක subscribe කරලා තියාගත්තොත් විතරයි. එහෙමනම් යමු අද වීඩියෝ එකට. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපේ ස්ටෝරේජ් එකේ බලා ගන්න පුළුවන් වෙන මේ විදිහට ඇප්ලිකේෂන්ස් වලින් හදපු ෆෝල්ඩර්ස් අනවශ්‍ය ෆෝල්ඩර්ස් කොහොමද ඩිලීට් කරගන්නේ කියලා. ඉතින් මොනවද මේ ඇප්ලිකේෂන් වලින් හදන අනවශ්‍ය ෆෝල්ඩර්ස් කියලා මම අදහස් කරේ. උදාහරණයක් විදිහට අපි ගමු. අපි මොකක් හරි ඇප් එකක් අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නවා. ඒක එච්චර හොඳ නැහැ කියලා හිතලා හෝ ඒකෙන් කරන්න තියෙන වැඩේ ඉවර කරාට පස්සේ සමහර විට ඔයා මේ ඇප් එක අයින් කරනවා වෙන්න පුළුවන්. හැබැයි එහෙම අයින් කරාට මේ ඇප් එකෙන් හදපු ෆෝල්ඩර් එක මේ ෆෝන් එකෙන් අයින් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට පේන්න ඇති මේකේ තියෙනවා WhatsApp කියලා ෆෝල්ඩර් එකක්. ඔයාලට පේනද මගේ ෆෝන් එකේ WhatsApp කියලා ඇප්ලිකේෂන් එකක් නැහැ. මම පාවිච්චි කරන WhatsApp business app එක. ඉතින් එතකොට මගේ ෆෝන් එකේ මට වැදගත් ෆෝල්ඩර් එක වෙන්නේ WhatsApp business කියන මෙන්න මේ ෆෝල්ඩර් එක විතරයි. මේ WhatsApp කියන ෆෝල්ඩර් එක මම කලින් පාවිච්චි කරපු WhatsApp ඇප්ලිකේෂන් එක හදපු ෆෝල්ඩර් එක මට මේ ෆෝල්ඩර් එක වැදගත් වෙන්නේ නැහැ. මේ විදිහට තවත් විවිධ ඇප්ලිකේෂන් වලින් හදපු ෆෝල්ඩර්ස් ගොඩක් මේකද තියෙනවා. ඉතින් මේවට ඉතින් මේවා කිලෝබයිට් ප්‍රමාණයෙන් ගෙන මෙගාබයිට් ප්‍රමාණයෙන් දක්වා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ මොබයිල් ඇප්ලිකේෂන් එකේ තියෙන ස්ටෝරේජ් එකේ අඩු වැඩිවීමක් බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ඉඩ අපි වැය කරන්නේ අනවශ්‍ය දෙයක් වෙනුවෙන්. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් අයින් කරගන්නේ කියලා. මම මේකට පාවිච්චි කරන ඇප් එක මොකක්ද කියලා වීඩියෝ එක අන්තිමේදී කියන්නම්. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා ඇයි මම මේ වීඩියෝ වල ඉඳන් මම පාවිච්චි කරන ඇප්ලිකේෂන් එක අන්තිමට කියන්නේ කියලා. හැබැයි ඉතින් සමහර කට්ටියට මේ ඇප්ලිකේෂන් එක මොකක්ද කියලා ගොඩක් ලේසියෙන් හොයාගන්නත් පුළුවන්. හරි මේක තමයි අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන් එක. මේක අපිට උඩින් බලා ගන්න පුළුවන් කෝප් ෆයින්ඩර් කියලා. ඉතින් මොනවද මේ කෝප්ස් කියන්නේ? මලමිනි. ඉතින් මේගොල්ලෝ මලමිනි විදිහට අදහස් කරලා තියෙන්නේ අපි ෆෝන් එකේ තිබුණ ඇප්ලිකේෂන් වලින් හදලා ඒ ඇප්ලිකේෂන් එක ෆෝන් එකේ ඇත්තෙත් නෑ. හැබැයි එයා හදලා ගිහපු දේවල් ෆෝන් එකේ තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ පළවෙනි ඔප්ෂන් එක පාවිච්චි කරලා හැකියාව තියෙනවා මේ දේවල් මොනවද කියලා ස්කෑන් කරගන්න. ඔයාලට පුළුවන් මෙතනදී මේ බටන් එක ක්ලික් කරලා මේ විදිහට ස්කෑන් එකක් යවන්න. මේ විදිහට ස්කෑන් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මෙතෙන්දිත් අපිට ලොකු ප්‍රමාණයක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මම මේක ඔයාලට පෙන්වන්න කලින් ටෙස්ට් කරලා බලුව එකපාරක් ඒ වෙලාවේදී මගේ තිබුණු ෆෝල්ඩර්ස් ටික මගේ අතින් ඩිලීට් වුණා. ඒ නිසා තමයි එකක් බලා ගන්න පුළුවන් ඉන්නේ සාමාන්‍යයෙන් ඕනම ෆෝන් එක මේ ස්කෑන් එක ඇවුවොත් එහෙම අඩුම තරමේ 5ක් 6ක්වත් බලා ගන්න පුළුවන් කමක් ලැබෙයි. ඉතින් මගේ ෆෝන් එකේ මෙතන මේ බයිට් 512ක පොඩි ෆයිල් එකක් තමයි බලා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. හැබැයි මම ඔයාලට මේක පෙන්වන්න කලින් මම මේ ඇප්ලිකේෂන් ටෙස්ට් කරලා ඉන්නවනේ. ඉතින් ඒ වෙලාවේදී මට මෙගාබයිට් 312ක වගේ ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝල්ඩර් එක ඔයාගේ ෆෝල්ඩර්ස් ටික පෙන්වුවාට පස්සේ එහෙම නැත්නම් ෆයිල්ස් ටික පෙන්වුවාට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ තියෙන ඩිලීට් බටන් එක ක්ලික් කරගන්න. එතකොට එයා මේ විදිහට මැසේජ් එකක් දෙනවා මෙතනින් ඩිලීට් කියන එක ක්ලික් කරගන්න. ඒ ඩිලීට් කරලා පස්සේ මෙයා පෙන්නනවා කිලෝබයිට් කීයක් ඉතුරු වුණාද මෙයාගේ විස්තර ටිකකුත් බලා ගන්න පුළුවන්. අපි ආයෙත් යමු මෙයාගේ හෝම් එකට. ඉතින් මෙතන ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් සිස්ටම් ක්ලීනර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ හරහා අපේ සිස්ටම් එක ක්ලීන් කරගන්න හැකියාව තියෙනවා. එතෙන්දිත් මේ විදිහට ස්කෑන් එකක් ගිහලා මෙයාට අයිටම් 48ක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙගාබයිට් 4.44ක මම මේ ස්කෑන් එක ඔයාලට පෙන්වන්න කලින් ටෙස්ට් කරලා බලන වෙලාවේදී මට මෙතනදී මෙගාබයිට් මට මතකයි විදිහට 100 ගාණක් වගේ ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් එතෙන්දිත් ඔයාලට පුළුවන් මේ ඩිලීට් බටන් එක පාවිච්චි කරලා මේ දේවල් ක්ලීන් කරගන්න. ඒ වගේම ඇප් ක්ලීනර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. හැබැයි මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ Pro version එකදී විතරයි. ඉතින් මම මේ කලින් කියපු ඔප්ෂන් දෙක වලට මේ ඇප්ලිකේෂන් එකේ නොමිලේ පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි databases කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මේ හරහත් අපිට පුළුවන් ස්කෑන් එකක් වල ක්ලීන් කරන්න. හැබැයි database ක්ලීන් කරද්දී ගොඩක් පරිස්සමෙන් ඔයාගේ ඇප්ලිකේෂන් වල data දෙන්න පුළුවන්. මම නම් කියන්නේ මේ database කියන එකට අතවත් තියන්න එපා කියලා. ඉතින් මෙතෙන්දී අතරම ක්ලීන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතෙන්දී ඔප්ටිමයිස් කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ database එකක් access කරන්න. එහෙම නැත්නම් මේ database එකත් එක්ක application එකක් සම්බන්ධ වෙනකොට මේ සම්බන්ධන speed එක වැඩි කරගන්න හැකියාව තියෙනවා ඔප්ටිමයිස් කරාට පස්සේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මේක ඔප්ටිමයිස් කරගන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ SD Mate කියන app එක මම කියව සමහරවන්ට නම් මේක දැක්කම අඳුර ගන්න පුළුවන්. මේ මොකක්ද application එක කියලා. ඉතින් මේක නම SD Mate. ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා SD Mate කියලා සර්ච් කරගෙන මේ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ විදිහට සර්ච් කරගමු SD Mate කියලා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්
මෙන්න මේ ඇප් එක. ඉතින් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා තමයි අපි මේ වැඩේ කරේ. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝත් එක්ක එකතු වුණාට මේ වගේ වීඩියෝස් තවත් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලගේ ෆෝන් එකට ඒ වගේම desktop එකට laptop එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙමනම් ගිහින් එන්නම් තාත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු.